ආයුබෝවන් ආදරණීය දූ දරුවනි. අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ 10 වසරේ 10 ශ්‍රේණියට නියමිත වෙලා තියෙන පාඩම් මාලාවේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම විදිහට අපි කතා කරන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන මෙන්න මේ පාඩම ගැන. මොකක්ද මුලින්ම කතා කරන්න තියෙන පාඩම වෙන්නේ එහෙනම්? ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන පාඩම. මෙන්න මේ පාඩම හරිම සරල පහසු පාඩම. හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් හරිම පහසු පාඩමක් තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන පාඩම. එතකොට මෙන්න මේ පාඩමේදී අපි ඉතිහාසයක් කියන්නේ මොකක්ද? එතකොට මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියලා හොඳින් අධ්‍යයනය කරනවා. එහෙනම් ඉතිහාසය කියලා කියන්නේ පුතේ අතීත ප්‍රජාවගේ ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයක්. මොකක්ද ඉතිහාසය කියලා කියන්නේ? අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයක් තමයි ඉතිහාසය කියලා කියන්නේ. හරි මෙන්න මේ රූප සටහන බලන්නකෝ. මේ ඉන්නේ අතීත ප්‍රජාව. මේ ඉන්නේ අතීත මිනිසුන්. අතීත මිනිසුන් ඈත කාලයේදී ඈත ඉතිහාසයේදී කරලා තියෙන ක්‍රියාකාරකම් තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් පිළිබඳව හදාරනවා නම් එන්නේ හදාරන විෂයට තමයි අපි කියන්නේ ඉතිහාසය කියලා. එහෙනම් අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂය ඉතිහාසය කියලා අපි ඉගෙන ගන්නවා. හරිම ලේසියිනේ. ඉතිහාසය කියලා කියන්නේ අතීත ප්‍රජාවගේ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යයනය කරන විෂය. ඔන්න ඕක ගැන තමයි අපි ඔයගොල්ලන්ගේ 10 ශ්‍රේණිය පාඩම් මාලාවේ පළවෙනි පාඩම විදිහට ඉගෙන ගන්න. ඊළඟට මූලාශ්‍රයක් කියලා කියන්නේ මොනවද? එතකොට මෙන්න මේ මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා ඔන්න ඔය විදිහට අපි මේ පාඩමේදී කතා කරනවා ඉතිහාස හැදෑරීමේ මූලාශ්‍රය පාඩම. හරි. එහෙනම් අපි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර පාඩම ඉගෙන ගමු. එහෙනම් අපි ඔයගොල්ලන්ට සමහර විට පෙළ පොත් ලැබිලා ඇති 2026ට. එහෙනම් පෙළ පොත් තියෙනවා නම් පෙළ පොත් තියෙන ළමයි පෙළ පොත් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඔයගොල්ලන්ට PDF එක ඔයගොල්ලන්ගේ තිරේ දිස් වෙන්න දානවා. ඔයගොල්ලන්ට එතකොට ඒක බලාගෙන ඉගෙන ගන්න පුළුවන් මොකක්ද මේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන පාඩම පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි ප්‍රමාද නොවේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන පාඩම ඉගෙන ගමු. හරි අපි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය කියන්නේ පළවෙනි පාඩම බලමු. පළවෙනි පාඩමේ පළවෙනි මාතෘකාව විදිහට ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ මූලාශ්‍ර වර්ගීකරණය කියන එක. එහෙනම් ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය පාඩමේ පළවෙනි මාතෘකාව තමයි මූලාශ්‍ර වර්ගීකරණය කියන එක. එතකොට මේ මූලාශ්‍ර වර්ගීකරණයේදී අපි මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද? ඉතිහාසය කියලා කියන්නේ මොකක්ද කියන එක ගැඹුරින් ඉගෙන ගන්නවා. හරි. මූලාශ්‍ර වර්ගීකරණය ඉතිහාසය කියලා කියන්නේ අපි කතා කරපු විදිහට නේද? අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයක්. අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයක් තමයි අපි ඉතිහාසය කියලා කියන්නේ. අතීත මිනිසුන් කරපු දේවල් නේද? ඒගොල්ලෝ කරලා තියෙන ක්‍රියාකාරකම්. අන්න ඒවට තමයි ඉතිහාසය කියලා අපි පොදුවේ හඳුන්වන්නේ. එතකොට ලේඛන හෝ නිර්මාණ මගින් අතීත මිනිස් කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගන්න නිසා, ඒවා තොරතුරු ලබා ගන්න පුළුවන් නිසා අපි ඒවට මූලාශ්‍රයක් කියලා කියනවා. මෙතන දැන් මූලාශ්‍ර වර්ගීකරණයනේ අපි ඉතිහාසය කියන එක ඉගෙන ගත්තා. ඊළඟට එහෙනම් කතා කරන්නේ මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. මූලාශ්‍රයක් කියලා කියන්නේ ලේඛන හෝ ලේඛනයක් කියලා කියන්නේ මොකක් හරි ලිඛිත ලියවිල්ලක්. ලියලා තියෙන දෙයක්. එහෙනම් ලේඛන නේද? ලේඛනයක් හෝ නිර්මාණයක් මගින් කවුරු හරි පුද්ගලයෙකු විසින් කරලා තියෙන දෙයක්. නිර්මාණයක්. ලේඛන හෝ නිර්මාණ මගින් අතීතයේ ඉන්න මිනිස්සුන් ගේ කටයුතු ඒගොල්ලෝ කරලා තියෙන කටයුතු ඒගොල්ලෝ කරලා තියෙන දේවල් පිළිබඳ තොරතුරු අපිට ලබා ගන්න පුළුවන් නිසා අපි ඒවට කියනවා මූලාශ්‍රයක් කියලා. හරි ආයෙ පාරක් බලන්න මොකක්ද මූලාශ්‍රයක් කියලා කියන්නේ? ලේඛන හෝ නිර්මාණ මගින් අතීත මිනිස් කටයුතු පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් නිසා ඒවට අපි මූලාශ්‍රයක් කියලා කියනවා. හරි ඉතිහාසය කියන්නේ නම් අතීතයේ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයක්. මේකේ යටතේ අපි කතා කරන මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා මූලාශ්‍රයක් කියලා කියන්නේ ලේඛන හෝ නිර්මාණ මගින් අතීත මිනිසුන්ගේ කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගන්න හැකි නිසා අපි ඒවට කියනවා මූලාශ්‍රයක් කියලා. එතකොට මෙන්න මේ මූලාශ්‍ර පුතේ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍ර බෙදෙන ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ මූලාශ්‍ර බෙදෙන ප්‍රධාන වර්ග දෙක තමයි එක සාහිත්‍ය මූලාශ්‍රය විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. දෙක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. දැන්ම මේ පාඩම කරනකොටම මතක තියාගන්න ඕනි. එහෙනම්
මූලාශ්‍ර ප්‍රධාන වර්ග කොටස් දෙකකට බෙදෙනවා. එක සාහිත්‍ය මූලාශ්‍ර, දෙක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අපි මෙන්න මේ පාඩමේදී සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මොනවද? එතකොට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා කියන්නේ මොනවද කියලා ගැඹුරින් අධ්‍යයනය කරනවා. මුලින්ම අපි සාහිත්‍ය මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා බලමු. සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ අතීත ප්‍රජාව විසින්, අතීතේ හිටපු මිනිස්සු විසින් එක එක කාලවකවානුවල් වලදී නේද? විවිධ කාලවකවානුවල ලියලා තියෙන ග්‍රන්ථ ලේඛන වලට තමයි අපි කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා. ආයෙසරයක් බලමු මොකද්ද සාහිත්‍ය මූලාශ්‍රයක් කියන්නේ කියලා. අතීත ප්‍රජාව විසින් විවිධ කාලවකවානුවල ලියන විවිධ කාලවකවානුවල් වල ලියන ග්‍රන්ථ. එහෙමත් නැත්නම් ලේඛන වලට අපි කියනවා ලිඛිතව ලියලා තියෙන දෙයකට අපි කියනවා සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා. ලිඛිත දෙයකට සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා අපි කියනවා. එතකොට මූලාශ්‍ර බෙදෙන අනිත් එක තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. දැන් බලමු අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ පුරාවිද්‍යා කැණීම් හා පර්යේෂණ මගින් පුරාවිද්‍යාත්මක කැණීම් එහෙම නැත්නම් පර්යේෂණ මගින් හොයාගෙන තියෙන පුරාවස්තු වලට ස්මාරක වලට කාසි ශිලාලිපි වගේ විවිධ නටමුන් ආදියට තමයි අපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියලා එහෙනම් කියන්නේ. නැවත සැරයක් බලමු. මොකක්ද මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් කියන්නේ කියලා? පුරාවිද්‍යා කැණීම් සහ පර්යේෂණ මගින් පුරාවිද්‍යා කැණීම් පර්යේෂණ මගින් හොයාගන්නා ලද පුරාවස්තු ස්මාරක කාසි ශිලාලිපි මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා එහෙනම් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා. හරි. එහෙනම් මූලාශ්‍රය යටතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. එක සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. අපිට ඊළඟට බලන්න තියෙන්නේ මෙන්න මේ මූලාශ්‍ර දෙක පිළිබඳව වෙන වෙනම කතා කරන්නයි අපිට දැන් තියෙන්නේ. සාහිත්‍ය මූලාශ්‍ර ගැන වෙන වෙනම කතා කරනවා. ඊළඟට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගැන වෙනම කතා කරනවා. අපි මේකෙදි මුලින්ම කතා කරමු පුතේ මෙන්න මේ තියෙන සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳව. හරි. සාහිත්‍ය මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට යොදා ගන්න පුළුවන් සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේ සාහිත්‍ය මූලාශ්‍රත් ඔන්න නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මූලාශ්‍රත් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. මේක පටල ගන්න එපා. මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. දැන් අපි එකේ පළවෙනි මූලාශ්‍රය වන සාහිත්‍ය මූලාශ්‍රය ගැන කතා කරන්න යන්නේ. එතකොට සාහිත්‍ය මූලාශ්‍රයත් ඔන්න නැවත ප්‍රභේද දෙකකට බෙදනවලු. කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර, විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. එක දේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. දෙක තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. සරලවම කිව්වොත් දේශීය විදේශීය මූලාශ්‍ර. මෙන්න මේ දෙක ගැන තමයි සාහිත්‍ය මූලාශ්‍ර යටතේදී අපි අධ්‍යයනය කරන්නේ. හරි අපි බලමු දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද? විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට බලමු. දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ ලාංකිකයෝ විසින් දේශීය කියලා ගත්තාම අපි දන්නවනේ ලංකාවේ ඉන්න මිනිස්සුනේ දේශීය මිනිස්සු කියලා කියන්නේ නේද? එතකොට ලාංකිකයන් විසින් ගද්‍ය පද්‍ය වශයෙන් වරින් වර ලියනවා නම් කෘති යන්නේ ලියලා තියෙන කෘති වලට අපි කියනවා දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා. මොකක්ද මේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ? ලාංකිකයෝ නේද? ලංකාවේ ඉන්න මිනිසුන් දේශීයයිනේ. එතකොට ලාංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් වරින් වර ලියන ලද කෘතිවලට දේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා අපි කියනවා. මේ කොටසත් දින් වසර 2000කට පමණ පෙර සිට තමයි මේ විදිහට ලාංකිකයන් විසින් වරින් වර ගද්‍ය පද්‍ය වශයෙන් ඔන්න කෘති රචනා කරලා තියෙන්නේ. මේවා තමයි ඔන්න දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට බලමු විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. හරි. ඊළඟ එක තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. බලමු අපි මොකක්ද මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ කියලා. මේ අපි කතා කරන්නේ සාහිත්‍ය මූලාශ්‍රය යටතේ බෙදෙන ප්‍රධාන කොටස් දෙක පිළිබඳව. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ දැන් අපි දන්නවා දේශීයයි කියලා කියන්නේ ලාංකිකයෝනේ. එහෙනම් විදේශීයයි කියලා කියන්නේ පුතේ විදේශිකයන් කියන එක. විදේශිකයන් විසින් මෙරට පිළිබඳ තොරතුරු සඳහන් කරමින් විදේශිකයෝ විසින් ලංකාව පිළිබඳව තොරතුරු සඳහන් කරමින් ලියන
ලියන තියෙන කෘතිවලට තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ. මොකක්ද බලමු නැවත පාරක් විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියන්නේ කියලා. විදේශිකයන් විසින් ලංකාවේ නොවන පිටරට ඉන්න මිනිස්සු විසින් විදේශිකයන් විසින් මෙරට පිළිබඳ අපේ ලංකාව පිළිබඳව තොරතුරු වතුරත් කරලා ලියලා තියෙනවලු කෘති. මෙන්න මේවට අපි කියනවා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ දෙක පිළිබඳව විස්තරාත්මකව අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ සාහිත්‍ය මූලාශ්‍රය යටතේ දේශීය සහ විදේශීය කියන දෙක පිළිබඳව අපි සාහිත්‍ය මූලාශ්‍රය යටතේ ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනි. හරි. අපි මුලින්ම බලමු මේකේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගැන කතා කරනකොට පුතේ දීපවංශය මහා වංශය ගැන තමයි ඔයගොල්ලන්ට වැඩිදුර අධ්‍යාපනය තියෙන්නේ. දීපවංශය කියලා කියන්නේ අපේ ලංකාවේ සාහිත්‍ය මූලාශ්‍ර අතර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර තියෙන පැරණිතම කෘතිය කියලා තමයි අපි සඳහන් කරන්නේ. එතකොට මහා වංශය කියලා කියන්නේ කොටස් කිහිපයකින් යුතු කෘතියක් කියලා අපි ඉගෙන ගන්නවා. හරි. අපි දැන් ඒ පිළිබඳව බලමු. එහෙනම් මාතෘකාව තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන කොටස. දීපවංශය ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය තමයි පුතේ දීපවංශය කියලා කියන්නේ. එහෙනම් ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් අතර පැරණිතම කෘතිය විදිහට දීපවංශය හඳුන්වලා දෙන්න පුළුවන්. දීපවංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී. එහෙනම් දීපවංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී. දීපවංශය කියලා කියන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රයන් අතර පැරණිතම කෘතිය කියලා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් දැන් ඊළඟට අපි බලන්න යන්නේ මේ දීපවංශයට ඇතුළත් වෙන්නේ මොන තොරතුරුද නේද? දීපවංශය කියලා කියන්නේ පැරණිතම කෘතිය කියලා ඉගෙන ගත්තා. මේක රචනා කරලා තියෙන ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ කියන්නත් අපි ඉගෙන ගත්තා. නමුත් මේ දීපවංශයට ඇතුළත් වෙලා තියෙන්නේ මොනවද කියන්න අපි දන්නේ නැහනේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ මේ දීපවංශයට ඇතුළත් වෙලා තියෙන මොන වගේ පුවත්ද කියලා දැනගන්න තමයි අපි යන්නේ. හරි බලමු මොනවද මේ දීපවංශයට ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. දීපවංශයට ඇතුළත් වෙලා තියෙන්නේ මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක්. මහසෙන් රජුරුවන්ගේ රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ඓතිහාසික තොරතුරු ලංකාවේ තියෙන ඓතිහාසික තොරතුරු වගේම ශාසන ඉතිහාසයේ සම්බන්ධ පුවතු දීපවංශයට ඇතුළත් වෙලා තියෙන. මෙන්න මේවා පාඩම් කරගන්න ඕනි ඔයගොල්ලෝ. මොකක්ද මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ඓතිහාසික තොරතුරු ඒ වගේම තමයි ශාසන ඉතිහාසයේ සම්බන්ධ වෙලා තියෙන පොතු දීපවංශයට ඇතුළත් වෙලා තියෙනවා කියලා කියනවා. හරි ඊළඟට අපි බලමු දීපවංශයේ තියෙනවා දීපවංශයේ තියෙනකොටම තමයි පුතේ දීපවංශයේ රචනා වෙලා තියෙනකොටම තමයි මහා වංශය කියන මූලාශ්‍රයත් රචනා වෙලා තියෙන්නේ. මහා වංශය කියන කෘතියත් රචනා වෙලා තියෙන්නේ. ඇයි දීපවංශයත් තියදී අපේ ලංකාවට නැවතත් මහා වංශයක් කියලා කෘතියක් අවශ්‍ය වෙන්නේ? නේද? අපිට ඒක සැකයක් පහළ වෙන කරුණක්නේ. ඇයි දීපවංශයේ තියෙනකොටම මහා වංශය රචනා වුනේ? දීපවංශය පිළිබඳව අපේ ලංකාවේ පැරණි තොරතුරු තියෙනවා නම් ඇයි මහා වංශයක් නැවත රචනා වුනේ? ඒකට හේතු තමයි අපි දැන් කතා කරන්න යන්නේ. දීපවංශය තිබියදීම අඩුපාඩු වඩා අඩු කෘතියක් විදිහට දීපවංශය තියෙනවා. ඒ තියෙනකොටම දැන් දීපවංශය තුළ පොඩි අඩුපාඩුකම් තිබිලා තියෙනවා. ඒක නිසා අඩුපාඩු අඩු කෘතියක් විදිහට වඩා අඩුපාඩු අඩු කෘතියක් විදිහට ඔන්න මහා වංශය රචනා වෙලා තියෙනවා. ඒකට පුතේ හේතු දෙකක් සඳහන් කරලා තියෙනවා. බලමු මොනවද මේ හේතු දෙක කියලා. එක තමයි ඇතැම් ඓතිහාසික පුවත්. සමහර ඓතිහාසික ප්‍රවෘත්ති මේ දීපවංශයේ දක්වලා තියෙන්නේ. ලියලා තියෙන්නේ ඉතා කෙටියෙන් කියලා කියනවා. එහෙනම් අපිට ගැඹුරින් අධ්‍යයනය කරන්න කෙටියෙන් විස්තර මදි. එහෙනම් දීර්ඝානුකූලව විස්තර ඕනේ. එහෙනම් දැන් මේ දීපවංශයේ කොහොමද තොරතුරු තිබිලා තියෙන්නේ? ඓතිහාසික පුවත් දීපවංශයේ දක්වලා තියෙන්නේ හරිම කෙටියෙන් කියලා කියනවා. එහෙනම් මේක එක හේතුවක් වෙනවා මහා වංශයේ රචනා වෙන්න. ඊළඟ එක තමයි පුනරුක්ති දෝෂය කියලා කියන්නේ අර පොඩි මිස්ටේක් අර අකුරු වල කොටස් අකුරු පැහැදිලි නෑ බොන්දයි ඔය වගේ දේවල් පුනරුක්ති දෝෂ කියලා කියන්නේ එහෙම දේවල් වලට. හරියට අර අකුර වැදිලා නෑ හරියට ලියවිලා නෑ ටයිප් වෙලා නෑ මෙන්න මේ වගේ වට තමයි පුනරුක්ති දෝෂයක් කියලා කියන්නේ. එතකොට පුනරුක්ති දෝෂත් මෙන්න මේ කෘතිය තුල දක්නට තියෙන මේ කෘතිය කියලා කියන්නේ දීපවංශය තුල දක්නට තියෙන මෙන්න මේ හේතු දෙක නිසා තමයි දීපවංශයේ තියෙනකොටම ගොඩක් අඩු කෘතියක් වශයෙන් ඔන්න මහා වංශයේ රචනා වෙලා තියෙන්නේ.
එතකොට එහෙනම් මේ කතා කරේ අපි දීප වංශය පිළිබඳව. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය යටතේ පළවෙනි මූලාශ්‍රය පළවෙනි කෘතිය තමයි දීප වංශය. ඒකට ඒක තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර පැරණිතම කෘතිය බවට පත් වෙලා තියෙන්නේ. හරි ඊළඟට අපි බලමු මහා වංශය ගැන. මහා වංශය කියලා කියන්නේ කොටස් කිහිපයකින් යුතු කෘතියක්. දීප වංශය කියලා කියන්නේ එක කොටසයිනේ. නමුත් මේ මහා වංශය කියලා කියන්නේ කොටස් කිහිපයකින් යුතු කෘතියක්. මුල් කොටස, දෙවැනි කොටස, තුන්වෙනි කොටස වගේ කොටස් කිහිපයකින් යුක්ත වෙලා තියෙන කොටසක් මේ කෘතියක් තමයි අපි මහා වංශය කියලා හඳුන්වන්නේ. එතකොට මේ මහා වංශයේ මුල් කොටස රචනා කරලා තියෙන කතුවරයා සඳහන් කරලා තියෙනවා. මහා වංශයේ මුල් කොටස රචනා කරලා තියෙන්නේ අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහා නාම නම් භික්ෂූන් වහන්සේ කෙනෙක් විසින්. කවුරු විසින්ද මේ මුල් කොටස රචනා කරලා තියෙන්නේ මහා වංශයේ අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහා නාම නම් භික්ෂූන් වහන්සේ කෙනෙක් විසින් තමයි ඔන්න මහා වංශයේ මුල් කොටස රචනා කරලා තියෙන්නේ. එහෙනම් මහා වංශය කියලා කියන්නේ කොටස් කිහිපයකින් යුතු කෘතියක්. මේකේ මුල් කොටස රචනා කරලා තියෙනවා අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහා නාම කියන භික්ෂුන් වහන්සේ කෙනෙකු විසින්. ඊළඟට මහා වංශයේ මුල් කොටස දැන් දීප වංශයේත් ඇතුළත් වෙලා තියෙන කරුණු තිබ්බන්නේ නේද? දීප වංශයේත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මහා වංශයේත් ඇතුළත් වෙලා තියෙනවලු දීප වංශයේ වගේම දීප වංශයේම බුදුන් වහන්සේගේ ලංකා ගමනේ සිට බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රාජ්‍ය සමය අවසානය තෙක්ම ලංකාවේ ඓතිහාසික තොරතුරු මේ මහා වංශයේ මුල් කොටසට ඇතුළත් කරලා තියෙනවා. නැවත සැරයක් අපි බලමු මොනවද මේ මහා වංශයේ මුල් කොටසට ඇතුළත් කරලා තියෙන කරුණු කියලා. මහා වංශයේ මුල් කොටසට ඇතුළත් කරලා තියෙන කරුණු තමයි දීප වංශයේ මෙන් දීප වංශය වගේම බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ සිට මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙක් මෙරට ඓතිහාසික තොරතුරු ඔන්න දීප වංශයට ඇතුළත් මහා වංශයට ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරි ඊළඟට මේ කොටස රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ කියලා කියනවා. එහෙනම් මේ මහා වංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේ පමණ. අරක අපේ දීප වංශය රචනා කරලා තිබේ 4 වන සියවසේ. නමුත් මහා වංශය රචනා කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේදී පමණ කියලා කියනවා. මහා වංශයේ මුල් කොටස දීපවන්තයේ ඇතැම් තොරතුරුත් අතර සමානතාවයක් දක්නට තියෙනවලු. මහා වංශයේ පළවෙනි කොටසයි මුල් කොටසයි දීපවංශයේ ඇතැම් තොරතුරු අතර ඔන්න සමානතාවයක් දක්නට ලැබිලා තියෙනවා කියලා කියනවා. ඒකට හේතුව මොකක්ද කියලා තමයි දැන් බලන්න යන්නේ. මහා වංශයේ මුල් කොටසත් දීපවංශයේ ඇතැම් තොරතුරුත් අතර සමානතාවයක් දක්නට තියෙනවා. දැන් දීපවංශයට පසුවනේ මහා වංශය රචනා වෙලා තියෙන්නේ. එහෙනම් බලමු මොකක්ද මේ හේතුව වෙලා තියෙන්නේ කියලා. මෙම මූලාශ්‍ර දෙකම රචනා කිරීමේදී මෙන්න මේ මහා වංශයත් දීප වංශයත් කියන මූලාශ්‍ර දෙකම රචනා කරන්න ප්‍රථමයෙන් ඔන්න ලියවිලා තියෙනවලු මෙන්න මේ පොත් ටික සිංහල අට කතා මහා වංශය උත්තර විහාරට්ට කතා විනයට්ට කතා ආදී මුල් ග්‍රන්ථවල ආభాෂය ලැබී තිබීම තමයි ඒකට හේතුව වෙලා තියෙන්නේ කියලා කියනවා. මේ මූලාශ්‍ර දෙකම රචනා කරන්න ප්‍රථමයෙන් ලියවිලා තියෙනවලු සිංහල අට කතා මහා වංශය සහ උත්තර විහාරට්ට කතා කියන මෙන්න මේ මුල් ග්‍රන්ථවල ආభాෂය ලැබී තිබීම ඒකට හේතුව වෙලා තියෙනවා. එහෙනම් විභාගෙට ඇහුවොත් මහා වංශයේ මුල් කොටස සහ දීප වංශයේ ඇතැම් තොරතුරු අතර සමානතාවයක් දක්නට ලැබීමට හේතුව වන්නේ කුමක්ද? මෙන්න මේ කියන දීප වංශයත් මහා වංශයත් කියන මූලාශ්‍ර දෙකම රචනා කරන්න ප්‍රථමයෙන් ලියවිලා තියෙනවලු සිංහල අට කතා මහා වංශයත් උත්තර විහාරට්ට කතා කියන විනයට්ට කතා ආදී මේ ග්‍රන්ථවල ආభాෂය ලැබිලා තියෙන තමයි කියලා කියනවා. මහා වංශයේ මුල් කොටසත් දීප වංශයේ ඇතැම් තොරතුරුත් අතර සමානතාවයක් දක්නට ලැබීමට හේතුව. හරි ඊළඟට අපි බලමු මහා නාම හිමියන් මහා වංශයේ මුල් කොටස රචනා කරේ අපි කිව්ව විදිහට මහා නාම හිමියන්නේ. එතකොට ඒ වගේම මේ මහා වංශයේ තවත් කොටස් කිහිපයකින් යුතු කෘතියක් කියලානේ අපි සඳහන් කරේ. අපි බලමු එහෙනම් මහා නාම හිමියන් මහා වංශයේ මුල් කොටස ලිවීමෙන් පසු වෙනත් කතුවරුන් විසින් වරින් වර ඒ කාලවකවානු පිළිබඳ තොරතුරු ඇතුළත් කොට අඛණ්ඩ කෘතියක් වශයෙන් මහා වංශයේ තවත් කොටස් කිහිපයක් වශයෙන් දීර්ඝ කරලා තියෙනවා. මෙන්න මේ මහා වංශයේ තවත් කොටස් කිහිපයක් වශයෙන් දීර්ඝ කරලා තියෙනවා. බලන්න ඇයි කොහොමද කියලා
කියලා. මහා නාම හිමියන් විසින් මහා වංශයේ මුල් කොටස ලිවීමෙන් පසු වෙනත් කතුවරුන් විසින් ඔන වරින් වර ඒ කාලවකවානු පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා අඛණ්ඩ කෘතියක් විසිර මහා වංශයේ ඔන්න කොටස් කිහිපයකින් දීනික කරලා තියෙනවා. එහෙනම් මහා නාම හිමිය විතරක් නෙවෙයි මේ මහා වංශය රචනා කරලා තියෙන්නේ වෙනත් කතුවරුන් විසින් වරින් වර එක එක කාලවකවානුවල ඒ කාලවකවානු වලට අදාළ තොරතුරු ඇතුළත් කරලා මේ මහා වංශයේ දීර්ඝ කෘතියක් විදිහට ඔන්න අඛණ්ඩ වශයෙන් ලියලා තියෙනවලු. මේක නිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය මහා වංශය තුළ අඛණ්ඩව ලියවිලා තිබේ. මෙන්න මේ විදිහට ලංකාව තමයි දැන් ගොඩක් රටවල් හරිම රටක ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක දැන් මහා වංශය තුළනේ අපේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව අඛණ්ඩව තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා කියලා කියන්නේ පුතේ. එතකොට මේ රටක ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක ලියවිලා තියෙන රටවල් සංඛ්‍යාව හරිම සීමිතයි කියලා කියනවා. සීමිත බැවින් අපේ ලංකාව එකම කෘතියක සඳහන්ව තියෙනවා කියන එක ලාංකිකයන්ට ලංකාවේ ඉන්න මහජනතාවට ආඩම්බර වෙන්න තියෙන කරුණක් කියලා කියනවා. දැන් හිතන්න විදේශ රටවල් වල එකම කෘතියක මේක සඳහන් කරලා නැහැ. ඒගොල්ලන්ගේ රටේ ඉතිහාසය ඕනම රටකට ඉතිහාසයක් තියෙනවා. එතකොට ඒ රටේ ඉතිහාසය අඛණ්ඩව එකම කෘතියක ලියලා නැති වෙන්න පුළුවන්. නමුත් අපේ ලංකාව එකම කෘතියක අඛණ්ඩව අපේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සඳහන් කරලා තියෙනවලු. එහෙනම් ඒක ලාංකිකයින්ට ආඩම්බර විය හැකි කරුණක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට මහා වංශයේ සඳහන් ඇතැම් ඓතිහාසික සිදුවීම් ශිලාලිපි හා වෙනත් මූලාශ්‍රය මගින් තහවුරු බැවින් එය වඩා විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස සැලකේ. මහා වංශයේ සඳහන් කරලා තියෙන මේ ඇතැම් ඓතිහාසික සිදුවීම් මහා වංශයේ තියෙන සමහර ඓතිහාසික සිදුවීම් අපිට ශිලාලිපි මගිනුත් ඒ වගේම වෙනත් මූලාශ්‍රයන් මගිනුත් තහවුරු කරගන්න පුළුවන්. එන්න ඒක නිසා මේක වඩා විශ්වාසනීය අපිට විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්. මොකද සත්‍ය තොරතුරු තමයි තියෙන්නේ. එතකොට ඒක සනාථ කරගන්න නම් ශිලාලිපි මගිනුත් වෙනත් මූලාශ්‍රය මගිනුත් අපිට ඒවා සත්‍ය කරගන්න පුළුවන්. නේද? ඒක තහවුරු කරගන්න පුළුවන්. එහෙනම් මේ තියෙන්නේ හරිම තොරතුරු කියලා අපිට සනාථ කරගන්න පුළුවන්. සමහර ඓතිහාසික සිදුවීම් ශිලාලිපි වලිනුත් වෙනත් මූලාශ්‍රය වලිනුත් තහවුරු කරගන්න පුළුවන් නිසා ඔන්න විශ්වාසනීය මූලාශ්‍රයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මහා වංශයේ මුල් කොටස ලියවී ශතවර්ෂ 4කට පමණ පසු වන මහා වංශයේ මුල් කොටස ලිව්වේ දික්සඳ සෙනවියා අනුරාධපුරයේ දික්සඳ සෙනවියා පිරිවෙනේ විසූ මහා නාම කියන භික්ෂුන් වහන්සේ. එතකොට මේ මහා වංශයේ පළවෙනි කොටස ලියලා ශතවර්ෂ 4කට පමණ පස්සේ වුණ pāli භාෂාවෙන් රචනා කරලා තියෙන මේ කෘතියේ මේ දැන් මහා වංශය රචනා කරලා තියෙන්නේ pāli භාෂාවෙන්. එතකොට මෙන්න මේ කෘතිය ඇතැම්තන් තව විස්තර කරලා අර්ථ විවරණය සඳහා ඔන්න ටීකාවක් සම්පාදනය කරලා තියෙනවා. pāli භාෂාවෙන් රචනා කරලා තියෙන මෙන්න මේ මහා වංශය විස්තර කරලා අර්ථ විවරණය කරන්න ඔන්න ටීකාවක් සම්පාදනය කරලා තියෙනවා. මේ මහා වංශයේ පළවෙනි කොටස ලියවිලා ශතවර්ෂ 4ක් ගියාට පස්සේ. මහා වංශයේ මුල් කොටස ලියවිලා ශතවර්ෂ 4ක් ගියාට පස්සේ තමයි ඔන්න ඇතැම් තැන් විස්තර කරලා අර්ථ විවරණය කරන්න ටීකාවක් සම්පාදනය වෙලා තියෙන්නේ. ඒ ටීකාවට පුතේ අපි කියනවා මහා වංශ ටීකාව කියලා. ටීකාව ලෙස හඳුන්වනු එම කෘතිය අපි හඳුන්වන්නේ වංශත්තප්ප කාසිනී යනුවෙන්. අපි වංශත්තප්ප කාසිනී කියලා කියන්නේ අන්න ඒ මහා වංශ ටීකාවට කියලා තමයි සඳහන් කරන්නේ. ඊළඟට වෙනත් මූලාශ්‍රය වලින් නොලැබෙන තොරතුරු රැසක් එම ග්‍රන්ථයට වෙනත් මූලාශ්‍රය වලින් ලැබිලා නැති තොරතුරු රාශියක් අපිට මෙන්න මේ කියන මහා වංශ ටීකාව තුළ ඇතුළත් කරලා තියෙනවලු. හරි ඊළඟට දැන් මේ අපි කතා කරගෙන යන්නේ මහා වංශය පිළිබඳව. දීප වංශයේ හරිම පොඩි නෝට් එකක් තියෙන්නේ දීප වංශය තුල. අපි දීප වංශය ගැන කතා කරා ඊළඟ එක තමයි අපේ මේ මහා වංශය කියන එක. හරි මහා වංශයේ ඊළඟ එක මොකක්ද කියලා බලමු. මේ රට ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජ්‍ය දක්වා කාල පරිච්ඡේදය තුල දේශීය සාහිත්‍ය කෘති ලෙස සැලකිය හැකි වෙනත් ග්‍රන්ථ රසක් රචනා වෙලා තියෙනවා. මේ රට ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය දක්වා මෙන්න මේ කාල පරිච්ඡේදය තුල දේශීය සාහිත්‍ය කෘති විදිහට සලකන්න පුළුවන් ඕන තවත් ග්‍රන්ථ රාශියක් රචනා වෙලා තියෙනවලු. මේ රට ඉතිහාසයේ මොන යුගයේ ඉඳලාද අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය දක්වා කාල පරිච්ඡේදය තුල දේශීය සාහිත්‍ය කෘති ලෙස සලකන්න පුළුවන් වුණ තවත් ග්‍රන්ථ රසක් රචනා වෙලා තියෙනවා. අපි මේ කතා කරන්නේ සාහිත්‍ය මූලාශ්‍රය යටතේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රනේ. හරි.
එතකොට අපි බලමු මේ මොනවද මේ කෘති මොන මොන කාල පරාසයවලද මෙන්න මේ කෘති රචනා වෙලා තියෙන්නේ කියලා. රජරට ශිෂ්ටාචාර සමයේ ඉතිහාසය හැදෑරීමට වැදගත් වන කෘති. රජරට ශිෂ්ටාචාර සමයේ ඉතිහාසය හදාරන්න වැදගත් වන කෘති. බලමු මේ මොනවද කෘති කියලා. ධර්ම ග්‍රන්ථ විදිහට සලකන්න පුළුවන් බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය කියලා කියන්නේ මෙන්න මේ කෘති විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. නැවත වරක් බලමු රජරට ශිෂ්ටාචාර සමයේදී හැදෑරීමට වැදගත් වන කෘති විදිහට ධර්ම ග්‍රන්ථ ලෙස සලකන්න පුළුවන් බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය සහ සද්ධර්මාලංකාරය කියන මෙන්න මේ කෘති ටික අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඊළඟට අපි දෙවැනි එක විදිහට ගම්පොළ රාජ්‍ය සමයේ ඉඳලා කෝට්ටේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසය හැදෑරීමේ වැදගත් වන මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ පිළිබඳ බලමු. එක තමයි ඒකේ මෙරට ශාසන ඉතිහාසය පිළිබඳ ලියවිලා තියෙන නිකාය සංග්‍රහයත් දේශපාලන තොරතුරු ඇතුළත් කරලා ලියලා තියෙන රාජාවලිය. එක තමයි මෙරට ශාසන ඉතිහාසය පිළිබඳ ලියවිලා තියෙන නිකාය සංග්‍රහය දේශපාලන තොරතුරු ඇතුළත් කරලා ලියලා තියෙන රාජාවලිය. ඊළඟට පුතේ කෝට්ටේ රාජ්‍ය කාලයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේ වැදගත් වන මූලාශ්‍ර. තුන්වෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් කෝට්ටේ රාජ්‍ය කාලයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන මූලාශ්‍ර තුනක් තියෙනවා. කාව්‍යයන් තුනක් තමයි ඒ තියෙන්නේ. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය සහ හටන් කාව්‍ය කියලා. හරි අපි නැවත මේ නෝට් එක පොඩ්ඩක් මුලින් ඉඳලා බලමු. මේකේ කියන්නේ මහා වංශය ගැනනේ අපි කතා කරන්නේ. හරි. මහා වංශය කියලා කිව්ව කොටස් කීපයකින් යුතු කෘතියක් කියලා කිව්වා. ඊට පස්සේ ඒක රචනා කරේ අනුරාධපුර දික්සඳ සෙනවියා පිරිවෙනේ මහා නාම වික්ෂුන් වහන්සේ කියලාත් අපි කතා කරා. ඊළඟට මේක රචනා කරලා තියෙන්නේ මොන සියවසේදීද කියලා කිව්වොත් ක්‍රිස්තු වර්ෂ 5 වන හෝ 6 වන සියවසේදී කියලා අපි කතා කරා. එතකොට දැන් මේ අපි කතා කරගෙන යන්නේ මෙරට ඉතිහාසය අපේ ලංකාවේ ඉතිහාසයේ අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය දක්වා මෙන්න මේ කියන කාල පරාසයන් තුල දේශීය සාහිත්‍ය කෘති විදියට සලකන්න පුළුවන් ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. ඒව තමයි මේ පොයින්ට් දාලා 1 2 3 කියලා දාලා කතා කරන්නේ. එක විදියට අපිට කතා කරන්න පුළුවන් රජරට ශිෂ්ටාචාර සමයේ ඉඳලා ඉතිහාසය හැදෑරීමට වැදගත් වන කෘති. බෝධි වංශය, තූප වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය කියන්නේ මෙන්න මේ කෘති ටික. ඊළඟට දෙවනි කරුණ විදිහට අපි කතා කරන්නේ ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසය හැදෑරීමේ වැදගත් වන මූලාශ්‍ර ටික. ඒ තමයි මෙරට ශාසන ඉතිහාසය පිළිබඳව ලියවිලා තියෙනවා නිකාය සංග්‍රහය, දේශපාලන තොරතුරු ඇතුළත් කරලා ලියලා තියෙනවා රාජාවලිය. මෙන්න මේ නිකාය සංග්‍රහයත් රාජාවලියත් ගම්පොළ රාජ්‍ය සමයේ ඉඳලා කෝට්ටේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසය හැදෑරීමට වැදගත් වන මූලාශ්‍ර දෙකක් විදිහට ගන්න පුළුවන්. දැන් එක්සෑම් එකේදී ඔයගොල්ලන්ට අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ගම්පොළ රාජ්‍ය සමයේ සිට කෝට්ටේ රාජ්‍ය කාලය දක්වා ඉතිහාසය හැදෑරීමේ වැදගත් වන මූලාශ්‍ර මොනවාද? MCQ එකකට එන්න පුළුවන්. එහෙම නැත්නම් කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ අර දෙවෙනි කොටසේ ප්‍රශ්න ටිකක් දීලා තිනවා. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන්. එතකොට මෙන්න මේවා හරි විදිහට නිවැරදිව පාඩම් කරගන්න ඕනි. ඊළඟට තුන්වෙනි එක තමයි කෝට්ටේ රාජ්‍ය කාලයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේ වැදගත් වන මූලාශ්‍ර. කෝට්ටේ රාජ්‍ය කාලයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හදාරනකොට වැදගත් වන මූලාශ්‍ර තමයි දැන් බලන්න යන්නේ. අපි කිව්වා සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය කියලා. මෙන්න මේ මූලාශ්‍ර වලට උදාහරණ දීලා තිනවා මේ පැත්තේ. අපි බලමු උදාහරණ මොනවද කියලා. සංදේශ කාව්‍ය වලට උදාහරණයක් විදිහට මයුර සංදේශය, තිසර සංදේශය, මයුර තිසර සැලලීනි. මේවා තමයි සංදේශ කාව්‍ය වලට උදාහරණ. ප්‍රශස්ති කාව්‍ය පැරකුම්බා සිද්ධ. මේ මෙතන පෑ. එතකොට පයනු දෙකක් තියෙන. ඒතර මතක තියාගන්න හරි ලේසි. ප්‍රශස්ති කාව්‍ය පැරකුම්බා සිරිත. හටන් කාව්‍ය සීතාවක හටන, කොන්ස්ටන්ටීනු හටන සහ ඉංග්‍රීසි හටන. මේවා තමයි මෙන්න මේ ටිකට උදාහරණ විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ රාජ්‍ය සමය ආරම්භ වන තෙක් කාලයේ ලියවි ඇති බොහෝමයක් කෘති ආගමික අරමුණු වලින් මේ දැන් අනුරාධපුර යුගයේ ඉඳලා කෝට්ටේ රාජ්‍ය සමය ආරම්භ වන තෙක්ම ඔන්න මෙන්න මේ කාල පරාසය තුල ලියලා තියෙන කෘති ලියලා තියෙන්නේ මොන අරමුණකින්ද? ආගමික අරමුණකින් තමයි මෙන්න මේවා රචනා කරලා තියෙන්නේ. අපි ඊළඟට බලනවා ඉතිහාසය ගොඩනැගීමට
සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි සැලකිල්ල යොමු කළ යුතුය. ඉතිහාසයක් ගොඩනගා ගන්නකොට සාහිත්‍ය මූලාශ්‍ර ඉතිහාසය ගොඩනැගීමට අපිට සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගන්නකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු හතරක් තියෙනවා. මේක ගොඩක් දුරට වාර විභාගවල වලට O level exam එකට අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනි මූලාශ්‍රය රචනා වූ කාලය, ඒ වගේම තමයි මූලාශ්‍රය කවුද රචනා කරලා තියෙන්නේ නේද? මූලාශ්‍රයේ කතුවරයා. එතකොට කතුවරයාගේ අරමුණු මොනවද? මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. මෙන්න මේ ටික එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඉතිහාසයක් ගොඩනගද්දී සාහිත්‍ය මූලාශ්‍ර යොදා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන එක ගැන කතා කරනකොට. හරි. දැන් අපි ආයෙ මුලට ගිහින් අපි පොඩ්ඩක් බලමු. අපි දැන් මේ මෙතෙක් දුරට කරපු එක පොඩි සාරාංශයක් අපි බලමු. අපි මුලින්ම ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඉතිහාසය කියලා කියන්නේ අතීත මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ හදාරන විෂයක් කියලා කතා කරා. එතකොට මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියන එක කතා කරා. එතකොට ඉතිහාසය ඔන්න අධ්‍යයනය කරනකොට ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා කියලා කතා කරා නේද? සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන කොටස් දෙක ගැන කතා කරා. මේකෙදී අපි සාහිත්‍ය මූලාශ්‍රත් නැවත කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඊළඟට අපි මේකේ සාහිත්‍ය මූලාශ්‍රය යටතේ අපි ඊළඟට බැලුවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන එක. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය යටතේ අපි දීපවංශය සහ මහා වංශය කියන එක ගැන කතා කරා. දීපවංශයත් මහා වංශයත් පිළිබඳ කතා කරා. එතකොට අපි රචනා කරලා තියෙන ඊට අමතරව ග්‍රන්ථ රැසක් රචනා වෙලා තියෙනවා කියලා කතා කරා. අනුරාධපුර යුගයේ ඉඳලා මහනුවර රාජ්‍ය සමය කියන කාල පරාසයන් තුලදී ඒ ටික ගැන කතා කරලා ඒවට උදාහරණ අපි කතා කරා. ඊළඟට කතා කරේ අවසානයේ ඉතිහාසයේ ගොඩනගන්න සාහිත්‍ය මූලාශ්‍රයක් යොදා ගන්නකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන එක. කරුණු හතරක් තමයි කතා කරන්න තියෙන්නේ. මූලාශ්‍රයේ රචනා වූ කාලය සහ මූලාශ්‍රයේ කතුවරයා, කතුවරයාගේ තිබිලා තියෙන මොනවද අරමුණු, එතකොට මූලාශ්‍රයට කරුණු සපයා ගත්තේ මොන විදිහටද කියන එක ගැන. ඊළඟට අපිට තියෙන්නේ සාහිත්‍ය මූලාශ්‍රය යටතේ එන දෙවනි මාතෘකාව කතා කරන්න. සාහිත්‍ය මූලාශ්‍රය යටතේ එන දෙවනි මාතෘකාව තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. අපි දන්නවා සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදුණා. පළවෙනි එක තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. දෙවෙනි එක තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. එතකොට මේකේ අපි දැන් කතා කරන්න යන්නේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයක් කියලා කියන්නේ පුතේ අපි බලමු. අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම ශ්‍රී ලංකාව විදේශ රටවල් සමග වෙළඳ සබඳතා පැවැත් වූ බැවින් ඒ ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු වල නිරත වූ බොහෝ විදේශිකයෝ මෙරට පිළිබඳ දැන සිටියා. අනුරාධපුර යුගයේ මුල් කාලයේ ඉඳලම මුල් භාගයේ සිටම ශ්‍රී ලංකාව විදේශ රටවල් සමග ඔන්න අනුරාධපුර යුගයේ මුල් භාගයේ සිටම මුල් කාලයේ ඉඳලම ලංකාව විදේශ රටවල් එක්ක ඔන්න සම්බන්ධතා පවත්වලා තියෙනවා. මෙන්න මේක නිසා ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු වල නිරත වෙලා තියෙන විදේශිකයෝ ලංකාව පිළිබඳ දැනගෙන තියෙනවා. කොහොමද මේගොල්ලෝ ලංකාව පිළිබඳ දැනගෙන තියෙන්නේ? අනුරාධපුර යුගයේ මුල් භාගයේ ඉඳලම ශ්‍රී ලංකාව විදේශ රටවල් එක්ක ඔන්න ශ්‍රී ලංකාව විදේශීය රටවල් සමග වෙළඳ සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. ඒක නිසා ඉන්දියානු සාගරයේ වෙළඳ කටයුතු වල නිරත වෙලා ඉඳලා තියෙනවා විදේශිකයෝ. මෙන්න මේගොල්ලෝ ලංකාව පිළිබඳ ඔන්න දැනගන්නවා. ඒගොල්ලෝ ලංකාව පිළිබඳ දැනගෙන තියෙනවා. ඊට පස්සේ මේ නිසා ක්‍රිස්තු පූර්ව අවධියේ පවා විදේශිකයන් ලියූ ඇතැම් කෘති ක්‍රිස්තු පූර්ව අවධියේ ඉඳලම විදේශිකයෝ ලියලා තියෙන මේ ඇතැම් කෘතිවල ඔන්න ශ්‍රී ලංකාව පිළිබඳ යම් යම් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඈත අතීතයේ සිටම ලංකාව සහ ඉන්දියාව අතරින් හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. ලංකාවයි ඉන්දියාවයි අතර හොඳ සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා ඈත අතීතයේ ඉඳලම. මේ නිසා ඉන්දියාවේ ඇතැම් මූලාශ්‍රයවලද මේක නිසා ඉන්දියාවේ සමහර මූලාශ්‍රයවලත් සමහර ග්‍රන්ථවලත් ලංකාව පිළිබඳව ඔන්න තොරතුරු සඳහන් කරලා තියෙනවලු. දකුණු ඉන්දියාවේදී රචනා කරලා තියෙන සිලප්පදිකාරම් මණිමේකලයි පදිරුපත්තු වගේ මෙන්න මේ දෙමළ ග්‍රන්ථවලත් ලංකාව ගැන තොරතුරු ඇතුළත් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මොන ග්‍රන්ථවලද දකුණු ඉන්දියාවේ රචනා කරලා තියෙන සිලප්පදිකාරම් මණිමේකලයි පදිරුපත්තු කියන මෙන්න මේ දෙමළ ග්‍රන්ථවලත් ලංකාව ගැන තොරතුරු දක්නට ලැබේ. ලංකාව ගැන තොරතුරු දක්නට ලැබෙන දකුණු ඉන්දියාවේ රචනා කරලා තියෙන ග්‍රන්ථ මොනවාද? සිලප්පදිකාරම් මණිමේකලයි සහ පදිරුපත්තු කියලා කියන්නේ මෙන්න මේ ග්‍රන්ථ.
එතකොට ශ්‍රී ලංකාව ගැන පහත සඳහන් විදේශීය මූලාශ්‍ර දෙස බලන විට ලංකාවට නොපැමිණි ඔන්න දැන් විදේශීය සාහිත්‍ය මූලාශ්‍රත් කොටස් දෙකක් යටතේ අපි කතා කරනවා. ඒක තමයි ඔන්න බලන්න ලංකාව ගැන මෙන්න මේ තියෙන සඳහන් කරලා තියෙන ඒ ටික ලංකාවට පැමිණ මෙහි ඇති තතු දැක බලා ඒ පිළිබඳ තබන ලද වාර්තා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන දේවල් දැකලා ලංකාවේ තියෙන දේවල් අධ්‍යයනය කරලා වාර්තා තබලා තියෙනවා. එතකොට ඊළඟට කතා කරන අපි ඊළඟ එක විදිහට තමන් විසින් නුදුටු එහෙත් වෙනත් අය විසින් පවසන ලද තොරතුරු මත පිහිටලා ඔන්න ශ්‍රී ලංකාව එයාලා දැකලා නැහැ. නමුත් වෙන අය කියන තොරතුරු මත ලංකාව පිළිබඳ තොරතුරු ඇතුළත් කළ කෘති රචනා කරලා තියෙනවා. ඒකේ තියෙන මෙතන ශ්‍රී ලංකාව ගැන සඳහන් විදේශීය මූලාශ්‍ර දෙස බලන විට ලංකාවට නොපැමිණ ලංකාවට ඇවිල්ලා නැහැ. නමුත් ඒගොල්ලෝ ලංකාවට එන්නේ නැතුව එක එක පුද්ගලයන්ගෙන් විවිධ පුද්ගලයන්ගෙන් විවිධ අයගෙන් තොරතුරු දැනගන්නවා. මේගොල්ලෝ මොකද කරන්නේ? තොරතුරු දැනගෙන ඒවා පදනම් කරගෙන ඔන්න රචනා කරලා තිනවා ග්‍රන්ථ. ඒ වගේම කතුවරු ගැනත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අනිත් එක තමයි ලංකාවට ඇවිල්ලා තොරතුරු අධ්‍යයනය අනිත් කොටස තමයි ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ තොරතුරු අධ්‍යයනය කරනවා. තොරතුරු අධ්‍යයනය කරලා ඒගොල්ලෝ රචනා කරලා තිනවා ග්‍රන්ථ. මේ විදිහට කොටස් දෙකකින් විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර අපි කතා කරනවා. නැවත වරක් කිව්වොත් පළවෙනි එක තමයි ලංකාවට නොපැමිණි. ලංකාවට එන්නේ නැහැ. නමුත් වෙන පුද්ගලයන්ගෙන් තොරතුරු අහලා දැනගෙන ඒගොල්ලෝ ඔන්න මෙරට ගැන විවිධ ග්‍රන්ථ මූලාශ්‍ර රචනා කරලා තිනවා. ඒ තමයි ඒක. අනිත් එක තමයි ලංකාවට ඇවිල්ලා ලංකාවේ තියෙන දේවල් හොඳට අධ්‍යයනය කරලා ඒගොල්ලෝ තොරතුරු අරගෙන විවිධ මූලාශ්‍ර රචනා කරලා තිනවා. මේ විදිහට විදේශීය සාහිත්‍ය මූලාශ්‍රත් අපි කොටස් දෙකකට බෙදලා තමයි කතා කරන්නේ. පළවෙනි එක බලමු අපි එහෙනම් ශ්‍රී ලංකාවට පැමිණ. ඔන්න ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලංකාව දැකලා බලලා හොඳට අධ්‍යයනය කරලා වාර්තා ලියලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන්ගේ කතුවරුත් සඳහන් වෙනවා. අපි බලමු චීන මූලාශ්‍රය. චීන මූලාශ්‍රය පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව. අරාබි මූලාශ්‍රය ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව. පෘතුගීසි මූලාශ්‍රය රිබෙයිරෝගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. ඕලන්ද මූලාශ්‍රය පිලිප්පස් බැල්ඩියස්ගේ කෘතිය. ඉංග්‍රීසි මූලාශ්‍රය රොබර්ට් නොක්ස්ගේ කෘතිය. ඒතර ඔය ටික ඔය වගුව පාඩම් වෙන්න ඕනි. ඇහුවොත් විභාගෙට අහන්නේ ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ඇති තතු දැක බලා. මෙහි ඇවිල්ලා හොඳට අධ්‍යයනය කරලා රචනා කරලා තියෙන මූලාශ්‍ර මොනවද? එතකොට මේ මූලාශ්‍රවල කතුවරුන් කවුරුන්ද? මම ඔයගලන්ට කියලා දෙනවා කොහොමද විභාගයට කෙටි ප්‍රශ්න හැදෙන්නේ, MCQ හැදෙන්නේ, රචනා ප්‍රශ්න හැදෙන්නේ. මේ සියල්ලම ඔයගොල්ලෝ මාත් එක්ක රැඳී සිටින ඔයගොල්ලන්ට මම කියලා දෙනවා. ඊළඟට ඊළඟ එක තමයි තමන් විසින් නුදුටු නෑ ලංකාවට ඇවිල්ලත් නෑ ලංකාවේ තියෙන දේවල් දැකලත් නෑ අධ්‍යයනය කරලත් නෑ නමුත් වෙන අය කියන විවිධ පුද්ගලයෝ කියන දේවල් අහලා බලලා ඒගොල්ලන්ට මූලාශ්‍ර රචනා කරලා තියෙනවා. ඒ මූලාශ්‍ර රචනා කරලා තියෙන. එතකොට මේ මූලාශ්‍ර මොනවද? කවුද රචනා කරලා තියෙන්නේ? මොනවද මේ මූලාශ්‍ර කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ උදාහරණ සමග. ග්‍රීක මූලාශ්‍රය, රෝම මූලාශ්‍රය, චීන මූලාශ්‍රය, පෘතුගීසි මූලාශ්‍රය කියලා කියන්නේ මෙන්න මේ මූලාශ්‍ර වර්ග 4. ග්‍රීක මූලාශ්‍රයේ උදාහරණ තමයි ඇරිස්ටෝටල්ගේ ඩිමොන්ඩෝ කෘතිය, මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය, ඔනෙසික්‍රිටස්ගේ වාර්තා. ග්‍රීක මූලාශ්‍රයේ පළවෙනි කොටස. ග්‍රීක මූලාශ්‍රයේ තමයි පළවෙනි වර්ගය. මේ පළවෙනි වර්ගයේ උදාහරණ තමයි ඇරිස්ටෝටල් රචනා කරලා තියෙනවා ඩිමොන්ඩෝ කියලා කෘතියක්. මේක ග්‍රීක මූලාශ්‍රයට ඇතුළත් වෙනවා. මෙගස්තිනිස් රචනා කරලා තියෙනවා ඉන්ඩිකා කියලා කෘතියක්. ඊළඟට ඔනෙසික්‍රිටස්ගේ වාර්තාත් මෙන්න මේ ග්‍රීක මූලාශ්‍රයට ඇතුළත් වෙන ඒවා. ඊළඟට රෝම මූලාශ්‍රය. බලමු මොකද්ද මේ රෝම මූලාශ්‍රය? රෝම මූලාශ්‍රයේ මොනවද උදාහරණ කියලා? ප්ලිනීගේ නැචරලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍රයේ ප්‍රවේශයේ කෘතිය සහ ටොලමිගේ ලංකා සිටීම මෙන්න මේවා රෝම මූලාශ්‍රය යටතට ගන්න පුළුවන්. ඊළඟට චීන මූලාශ්‍රය. චීන මූලාශ්‍රය කියලා කියන්නේ හියුන් සියන් භික්ෂුවගේ දේශාටන වාර්තා කෘතිය, පෘතුගීසි මූලාශ්‍රයේ විදිහට ෆර්නාඩියෝ ක්වෙරොස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. හරි. ඔය තමයි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර විදිහට කතා කරන්න තියෙන කොටස. අපිට මේකෙදි පාඩම් කරගන්න තියෙන කොටස තමයි දකුණු ඉන්දියාවේ රචනා කරලා තියෙන ග්‍රන්ථ 3. මොනවද? සිලප්පාදිකාරම්, මණිමේකලයි, පදිරුපත්තු කියන මෙන්න මේ ග්‍රන්ථ 3 මතක තියාගන්න ඕනි. ඊළඟට තියෙනවා
මේ විදේශීය මූලාශ්‍රත් අපි ප්‍රධාන කොටස් දෙකක් යටතේනේ කතා කරනවා කිව්වේ. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාව හොඳින් අධ්‍යයනය කරලා මේ තියෙන දේවල් බලලා රචනා කරලා තියෙන කෘති ඒගොල්ලන්ගේ රචනා කරලා තියෙන කෘති මේ කෘතිය රචනා කරලා තියෙන කතුවරයයි. ඊළඟට ලංකාවට එන්නේ නැහැ. ලංකාවේ මුකුත්ම දේවල් දකින්නේ නැහැනේ. ලංකාව අධ්‍යයනය කරන්නේ නැහැ. නමුත් මේගොල්ලෝ විවිධ විවිධ පුද්ගලයන්ගෙන් තොරතුරු දැනගෙන ලංකාව පිළිබඳ රචනා වෙලා තියෙන මූලාශ්‍රය වගේ මේවා රචනා කරලා තියෙන කතුවරු පිළිබඳව අපි කතා කරනවා. දැන් අපි මෙතෙක් කතා කරේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඊළඟට අපිට කතා කරන්න තියෙන පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන එකනේ. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. මූලාශ්‍ර යටතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා. අපි පළවෙනි කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. පළවෙනි කොටසෙන් අපි කතා කරේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. නැවත බලන්න ප්‍රධාන වශයෙන් අපි මුලින්ම ඉතිහාසය කියන එක ඉගෙන ගත්තා. ඉතිහාසය ඉගෙනගෙන අපි මූලාශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ මේ මූලාශ්‍රත් පුතේ නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා කතා කරා. ඒ තමයි සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. මෙතන අපි සාහිත්‍ය මූලාශ්‍ර ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. දේශීය සහ විදේශීය මූලාශ්‍ර කියලා. මෙන්න මේ දෙක පිළිබඳව අපි කතා කරා. දැන් අපිට කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ මූලාශ්‍රය යටතේ තියෙන ඊළඟ මූලාශ්‍රය වෙන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියන කොටස. හරි. ඊළඟ මූලාශ්‍රය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය ඒක ඊළඟ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න. එතකොට මේ කොටස හොඳින් දැන් දීලා තියෙන කොටස හොඳින් පාඩම් කරගෙන සාහිත්‍ය සහ සාහිත්‍ය මූලාශ්‍රයේ දේශීය සහ විදේශීය මූලාශ්‍ර දෙක හොඳට බලා ගන්න. එතකොට මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන කොටස කරලා ඉවර කරලා මේ පාඩමෙන් අහන්න පුළුවන් සියලුම කෙටි ප්‍රශ්න, MCQ ප්‍රශ්න, ඒ වගේම සිතියම් ප්‍රශ්න, ලෝක සිතියම්, ලංක සිතියම්, රචනා ප්‍රශ්නයක් ලියන්නේ කොහොමද යන විදිහේ සියලුම දේවල් ඔයගලන්ට මම දෙනවා. මගේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. යටින් මම ඔයගලන්ට තිරේ යටින් දානවා මගේ WhatsApp නම්බර් එක. මේකට WhatsApp call එකක් හෝ WhatsApp පණිවිඩයක් එහෙම නැත්නම් දුරකථන ඇමතුමක් ඔයගලන්ට ලබාගෙන ඔයගලන්ට පන්තියේ විස්තර දැනගන්න පුළුවන්. 2026 පන්තිය ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ජනවාරි මාසේ අලුතෙන් ළමයි මම 2026 පන්තියට බඳව ගන්නවා. මේ විදිහට මීඩ දීර්ඝානුකූලව හරිම විනෝදයෙන් ඉගෙන ගන්න ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලා කියනවා. ඉතිහාසයට ඒ කියන සිහිනයක් නොවි ඒක යථාර්ථයක් කරගන්න අපි ගාවට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ඉතිහාසයේ ලකුණු වැඩි දියුණු කරගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න ඔයගොල්ලන්ගේ මේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියන කොටස ගැඹුරින් ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෙටි ප්‍රශ්න, MCQ ප්‍රශ්න, රචනා ප්‍රශ්න කියන මේ සියලුම ප්‍රශ්නයන් ඔයගොල්ලන්ට මම නිවැරදි විදිහට ඉදිරි වීඩියෝ පාඩම් මාලාවලින් ලබා දෙනවා. එහෙනම් අපිව මේ channel එක subscribe කරලා ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එතකොට අපි දාන වීඩියෝස් ඔයගොල්ලන්ට නිතරම ඔයගොල්ලන්ට ලැබෙයි. හරි. එහෙනම් ආයිබෝවන් අපිව subscribe කරලා තියාගන්න.